this is the kitchen. Only they have the kitchen in the front. Another area now we are going to release no, the opposite area, but what I suggest for the temporary base to access to the sea. Yeah. That area belongs to them. Like close to that mileage. They want their hometown. Cannot come humble and What about the Amma? What they put it Their own land. Now they have their own land, their own hometown. So they want to go and Landless live people only permanently. accommodating, we are accommodating them in that project. Okay. Now they have their own land, no? Yeah, they have their own land, We you are said. waiting for the next solution. No, but they have their land. Good water well. They have. So that land is also with the army, is it? Army. ඒක තාම දෙන්න මේක නැද්ද? මෙතරේ හදලා නැහැ. මේ හදලා නෙමෙයි අපි ඉඩම දෙන්නේ නැද්ද? ඔව්. දැසිකල් නැහැ මේ වටගාලා දෙන්න ඕනේ සර්. Fencing they have to move the front defense line no. Still not they finalize that area. Most of them in the welfare center. land නැතුව කටියට තමයි 100 families ඉට எல்லாரும் 6 மாதத்துக்குள்ள ஜனாதிபதி கூப்பிட்டு காய்ச்சல் 6 மாதத்துக்குள்ள எல்லா மக்களும் சொந்த இடங்களுக்கு விடுறேன். எங்களுக்கு விட்டு பள்ளிக்கூடம் இருக்கம்மா. அந்த பள்ளிக்கூட பிள்ளைங்க அகதி முகாமில் படிக்குதும்மா. நீங்க சொந்த இடத்துக்கு கூட்டா போக முடியல. அது தவிர போக மாட்டோம். மாற்றி காணி எனக்கு நான் எல்லா மக்களும் போக மாட்டாங்க. එලා ඉන්නේ නඩක ඒ කිව්වා මේ ප්‍රෙසිඩන්ට් ඇවිල්ලා බැලුවා. බලලා මාස 6ට ඇතුළේ ඩිසెంబර් ඇවිල්ලා බැලුවා මේ ජූන් එනකොට ඔක්කොම සෙටල් කරනවා කියලා කිව්වා. ප්‍රෙසිඩන්ට් කිව්වොත් මේ ඉන්න කඩිය ඕගොල්ලෝ සපෝට් දෙන්න ඕනේනේ. ඒක තමයි අපි අදත් බලන්න ගියේ මයිලේදී එක් පැත්තට. அதிலே மைல்டி அதான் போய் பார்த்ததா உங்களெல்லாம் கொண்டு இழுத்தது பார்த்து கொண்டு இருக்கிறாரு அதுக்காக පුළුවන් නම් ඉක්මන් කරන්න කියලා අපි ඒගොල්ලන්ට කියනවා දිගටම. உங்களுக்கு உங்களை சொத்து பண்ணுங்க. எங்களை விடுங்க. 10,000 குடும்பத்தை விடுங்க. எல்லா இடம் ராணுவம் தான் இருக்கு. இந்த வடமலை தலைவற்ற தான் தலைவர் பிறவா தலைவற்ற விடம் வடமராட்சியில் எல்லாரையும் தொழில் செய்யப்பட்டிருக்கீங்க. எல்லாரையும் மீன் பிடிக்கப்பட்டிருக்கீங்க. தோட்டம் செய்யப்பட்டிருக்கீங்க. ஏன் மயிலட்டி பலாலி கேஸ் விடையலாது ඇත්ත වශයෙන්ම අපි අපේ ආණ්ඩුව ජනාධිපතිතුමා අගමැතිතුමා මේ වෙනකොටත් උතුරේ තත්ත්වය සාමාන්‍ය විදියට ගෙන යන්නට කටයුතු කරමින් තියෙනවා. ඒ වගේම යුද්ධ කාලේ විවිධ හේතුන් මත පවරගත්ත පෞද්ගලික ඉඩම් හැකිතාක් දුරට අපි නිදහස් කරන බවටත් ප්‍රකාශ කළා. මේ වෙනකොටත් සෑහෙන ප්‍රමාණයක් යලි ජනතාවට ලබා දීලා තියෙනවා. ඉතුරු ප්‍රමාණයන්නුත් අපි ඉදිරි කාලයේදී ලබා දෙනවා. නමුත් ඊට අමතරව සමහර වෙලාවට ලංකාවේ ඕන පළාතක හමුදාවේ සහභාගිත්වය යම් ප්‍රමාණයකින් අවශ්‍යයි. අන්න එහෙමනම් ඒ හමුදාවට අවශ්‍යමයි කියන ඉඩම් ටික ඇරෙන්න අනිත් සියලු ඉඩම් අපි යලි ජනතාවට පවරලා මේ අයට එයාගේ ජීවිතය සාමාන්‍ය විදියට කරගෙන යන්න හොඳට ගෙන යන්න අලුත් ජීවිතයක් ගත කරන්න පුළුවන් තත්ත්වයක් අපි ඇති කරනවා. ඒ වගේම මේ අපි ආපු තැනින් පේනවා හමුදාව අපි හමුදාව කරයි කියන වැරදි දේවල් ගැන විතරක් කතා කරලා බෑ. අට වශයෙන්ම හමුදාව මෙහි ඉන්නේ විශේෂයෙන්ම මේ ප්‍රදේශයේ ජනතාවගේ විශ්වාසය දිනා ගන්නත් සෑහෙන වැඩ කොටසක් කරනවා. ඒ ගැනත් අපි ඇගීමක් තියෙන්න ඕනේ. ඒ ගැන අපි ස්තුතිවන්ත වෙනවා. නමුත් අවසානයේදී
සාමකාමී රටක් තුළ හැම ප්‍රදේශයකම හැම ජනතාවකට නිදහසේ ජීවත් වන්නටත් ඒ වගේම දියුණු අනාගතයකට හිමිකම් කියන්නටත් අවශ්‍ය පසුබිම අපි සකස් කරනවා. අනිත් සමේ දැන් ගිහිල්ලා බලවෙන්නේ මයිලට් ඉවරයි. ඒක තාම රිලීස් කරන්නේ. ඒක සම්බන්ධයෙන් මොනවද තීන්දුව ගන්නවද කියලා. තාම රිලීස් කරන්නේ නැහැ කිව්වට අපි ඒ ගැන සාකච්ඡා කරනවා. ඒවට විකල්ප හොයන්න ඕනේ. ඒ වගේම අපි දීවර ඒ ප්‍රජාවගේ ප්‍රශ්නත් හොඳට හඳුනාගෙන තියෙන්නේ. නිසා ඉදිරියේදී අපි හමුදාව ඒ අදාළ අංශයක කතා කරලා ජනාධිපතිතුමා එක්ක කතා කරලා ඒ දීවර ප්‍රජාවගේ ප්‍රශ්න විසඳන්න කටයුතු කරනවා. මේ හැම කෙනෙක්ම ඉල්ලන්නේ අමුතු දෙයක් නෙමෙයි තමන්ට ජීවත් වෙන්නට ඉඩම් ලබා දෙන්නේ කියලා. ඒ අනුව මේ වෙනකොටත් ඉඩම් නැති අයට ඉඩම් ලබා දෙන්නට රජය කටයුතු කළා තියෙනවා. සමහරුන්ට අපි සැප්තැම්බර් මාසය අවසන් වෙනකොටත් ඒ නිවාස ලබා දෙන්න කටයුතු කරනවා. ඒ වගේම තවත් විශාල පිරිසක් කියනවා තමන්ට අයිති ඉඩම් යුද්ධය කාලේ පවරගත් ඉඩම් ලබා දෙන්නේ කියලා. ඒකත් ඉතාමත්ම සාධාරණ ඉල්ලීමක්. ඒ අනුව ඉදිරි කාලයේදී අපි ආරක්ෂක අමාත්‍යාංශයකත් කතා කරලා ඒ ඉඩමුත් මේ අහිංසක පුද්ගලයන්ට අවුරුදු 27ක් මේ වගේ කඳවුරුවල හිටපු මේ අහිංසකයන්ට සාධාරණ ඉටු කරන්න අපේ රජය බැඳී සිටිනවා.